දසත සුගන්ධිත ගුණ කුසුමක් ලෙස අමා රසයෙන් තුන්ලොව නිවා සනසන කොළොම් පුරවරයෙන් ඇසෙනා උතුම් සද්ධර්ම දේශනාව. සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදහම් සොයෙන් සිරුලෝ සතනිවා සනසවාලන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ ගුවන් විදුලිය මේ පැයේදී ඔබ වෙනුවෙන් කෙරෙන දායකත්ව ධර්මානුශාසනාව අප මෙලෙස ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සදහවත්නි, අද දවසේ දේශනා වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ ධම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩහිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ හම්බන්තොට උඩමලල වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජනීය රිදියකම ඉන්දාලෝක පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දෙනාම පළමුවෙන් සාදු නාදනම් වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කතමා චාවසෝ සම්මා දිට්ඨි යංකෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං උච්චතාවසෝ සම්මා දිට්ඨිති. පින්වත්නි, පිළිවෙලින් පවත්වාගෙන සච්ච විභංග සූත්‍රය සම්බන්ධ දේශනා මාලාවේ අද පස්වෙනි දේශනා වශයෙන් මාතෘකා කරගත්තේ සම්මා දිට්ඨිය පිළිබඳව සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ දේශනාවක්. උන්වහන්සේ දේශනා කරනවා කතම චාවසෝ සම්මා දිට්ඨි. එවත්නි, සම්මා දිට්ඨිය කුමක්ද? යංකෝ ආවසෝ දුක්ඛේ ඥානං. යම් සේ එවත්නි දුක පිළිබඳ ඥානය නැත්නම් දැනීම තියෙනවා නම් දුක්ඛ සමුදයේ ඥානං. දුක හට ගැනීම පිළිබඳ නැත්නම් සමුදය තණ්හාව පිළිබඳ දන්නවනම් අවබෝධ වුණා නම් දුක්ඛ නිරෝධේ ඥානං. දුක නැති නිවන අවබෝධ වුණා නම් දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. දුක් නිරුද්ධ කිරීමේ මාර්ගය පිළිබඳ අවබෝධ වුණා නම් එයම සම්මා දිට්ඨිය කියලා කියනවා කියන. ඉතින් මේ දේශනාවට අනුව සම්මා දිට්ඨිය ලෞකික වශයෙන් කම්මස්සකතා සම්මා දිට්ඨිය දසවිධ සම්මා දිට්ඨි වශයෙන් සඳහන් වෙන අතර අපගේ ඊළඟ දේශනාවේදී ඔබට මේ පිළිබඳ විස්තර ඇතුව ශ්‍රවණය කරන්න පුළුවන්. අද දේශනාවේදී අපි තෝරගන්නවා මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය හේවත් සෝවාන් ආර්යයන් වහන්සේගේ පටන් ආර්ය ශ්‍රාවකයන් තුල ඇතිවෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්මා දිට්ඨිය ගැන අද විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. සමත භාවනාව මූලිකව අපි ආනාපාන සතිය වැනි භාවනාවක් භාවිතා කරගෙන කමඨහන් පිරිසුදු කරගෙන ගුරු ඇසුර ඇතුව
පිළිවෙලින් යනකොට සමාධිය තහවුරු වෙද්දී ඒ සමාධිය උපචාර සමාධි, අර්පණා සමාධි කියලා දෙකක් තියෙනවා. උපචාර සමාධිය කියන්නේ ටිකෙන් ටික භාවනාවට හිත යොමු වෙද්දී බාහිර අරමුණු බැහැර වෙලා ක්‍රමක්‍රමයෙන් සමාධියේ එලිපත්තට ආවයි කියන එකයි. උපචාරය කියන්නේ එලිපත්තටනේ. දොරින් ඇතුළු වෙන්න පෙර දොරට තට්ටු කර ඉන්න අවස්ථාව වගේ ගැනෙනවා. ආලෝක සංඥා ඇති වෙනවා ඒ වෙලාවට. සතුටක් ඇති වෙනවා. සමාධියේ තරුණ අවස්ථා මුල් අවදී ඇති වෙලා. එතන ඒක බලවත් දිගින් දිගට දැන් මේ භාවනාවත් දියුණු වීමේ රහස තමයි පින්වත්නි නැවත නැවත බහුලීගත කිරීම. භාවිතා බහුලීගත. නැවත නැවතත් යෙදෙන්න අවශ්‍යයි. සමහරක් භාවනා පරියංකවල සමාධිය හටගන්නේ නැහැ. හිත වික්ෂිප්ත වෙනවා. හිත වික්ෂිප්ත වුණත් ඒ භාවනාව අත නොහැර යාම තමයි ශ්‍රාවකයා කළ යුත්තේ. වික්කිත්තං වා චිත්තං වික්කිත්ත චිත්තන්ති පජානාති. චිත්තානුපස්සනාවේ තියෙනවනේ. වික්ෂිප්ත වූ සිත වික්ෂිප්ත වූ බව දැනගන්නා බව. ඒ සතිපට්ඨානට අයිති. ඕනම භාවනාවක් සතිපට්ඨානට සම්බන්ධ කළොත් නිවන් මඟට යොමු වෙනවා. සතර සතිපට්ඨානෙලා මේ හිත වික්ෂිප්ත වෙනවාය කියන එක සිහි කරන්න වෙනවා. දැනගන්න වෙනවා. සිහි කිරීමටත් වඩා මෙතන වචනේ තමයි පජානාති. දැනගන්න ඕනේ. වෙන දේ දැන ගැනීම තමයි අපි කළ යුත්තේ. ගොඩක් භාවනාව නිරස වෙන්නේ. භාවනාවෙන් සමහර ශ්‍රාවකයෝ බැහැර වෙන්නේ. ගොඩක් ප්‍රාර්ථනා වැඩි. භාවනාවකට වාඩි වෙනකොටම බලාපොරොත්තු වෙන්නේ අහසේ පාවෙලා යන සතුටක් ලැබෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව සංසාර ගමන පුරා භාවිතා කරලා තියෙන කෙලෙස් සහිත සිත. කෙලෙස් පුරුදු පංචකාම සේවනය, ගෙවල් දොරවල් යාන වාහන දූ දරුවන් පිළිබඳ යුතුයකම් සමූහයක බැහැර වී සිට. බැහැගෙන ඉඳලා ඒවා මැසුරු කර ඉඳලා මේ ජීවිතේ වුණත් බහුතරයක් අපේ බෞද්ධයන්ට ළමා කාලේ, තරුණ කාලයේ ගෙවිලා යන්නේ පංචකාමයන් කෙරෙහිමයි. කාම වස්තුන් ඇසුරු කරගෙන ඉගෙන ගන්නවා, රැකිරක්ෂා කරනවා, ගෙවල් හදනවා, විවාහ වෙනවා, දරුවෝ සකස් කරනවා. මේ භාවනාවක් කරන නිදහසේ ලැබෙන්නේ මැදි වයස ඉක්මවා ගියාට පස්සේ. එතකොට ආශ්‍රව බහුල වෙලා තියෙන. පුරුදු බහුලයි. අර ගිහි ජීවිතේ පවත්වන්න අවශ්‍ය නොයෙක් විදිහේ කම්කටොළු වල නිරත වෙලා හිත රාග දේශ මොහයන්ගෙන් ආකීර්ණ වෙලා තියෙන්නේ. ඒ නිසා හිතේ තණ්හාව අධිකයි. කලබල ගතියක් තියෙනවා. ලැබිච්ච දේවල් නැති වෙයිද කියලා බයක් තියෙනවා. මේ එකතු කිරීමේම නියුක්ත වීම නිසා අතහැරීම අමතක වෙලා තියෙනවා. ඒ වගේ හිතක් තමයි අපේ රටේ බහුතරයක් මැදි වයස ඉක්මවා යන අයට තියෙන්නේ. අර පුරුදු ටික තියෙන්නේ. දරුවෝ වෙන එකතු කළා. එකතු කරපු දීපල ගැන තෘෂ්ණාව තියෙනවා. ඒවා දරුවන්ට දුන්නත් නැවත නැවත සොයා බලන ගතිය තියෙනවා. අර ඒ වගේ සමූහයක් තමයි මේ ධර්මදේශනා ශ්‍රවණය කරන්නේ. කියන්නේ තණ්හාව තියන අය කියන එක නෙවෙයි. වැඩිහිටි පිරිසක්. අවුරුදු 50-60 ඉක්මවා ගිහිපු පිරිසනේ බණහන්නේ වැඩිපුර. මෙවැනි දේශනා. නිසා ඒ ඇත්තන්ගේ මානසිකත්වය තමයි අර ගොඩාක් අරමුණු බහුල බව. අරමුණු බහුල දරුවෝ ගැන, මොනුපුරු මිනිපිරියන් ගැන, යුතුයකම් ගැන සිහිපත් කර හිතට වද දෙන ගතියක්, හිත බර වෙච්ච ගතියක් දැන් තියෙනවා. ඒ නිසා එවැනි කෙනෙකුට එකපාර වාඩි වෙච්ච ගමන් හිත සමාහිත වෙලා සුවපත් වෙලා සැහැල්ලු වෙන්නේ නැහැ. ඒ සඳහා ලොකු ප්‍රයත්නයක් යොදන්න වෙනවා. ඇයි සසරෙදිත් මේ ජීවිතෙත් වැඩිපුර වෙලාවක් යොදවලා තියෙන්නේ පංචකාමයන් පිළිබඳව. කාම වස්තු පිළිබඳව. නැත්නම් අපි කියන වැඩකට නැති දේවල් ගැන හිත කරදර කරගෙන ඉඳලා තියෙන්නේ. ඒ නිසා බහුල වූ ලෝභස්කන්ධයක්, ඒවා පිළිබඳ ද්වේෂයක්, මෝඩකමක් බැසගෙන තියෙනවා. මේක මේ ගල් පර්වතයක් වගේ ඝනට තියෙන. මේක ටිකෙන් ටික කඩා යන්න වෙනවා, ඉවත් කරන්න වෙනවා. ඒ සඳහා ඉවසිලි සහගත හිතක් ඇති කර ගන්න අවශ්‍යයි. නිසා ගුරු ඇසුරක් ලැබලා
පුළුවන් උතුම් භාවනා මධ්‍යස්ථානයක් වෙත කල්යාණ මිත්‍රින තැනකට නැවතිලා දවස් ගණනාවක් නතර වෙලා දිනු කළොත් පහසුයි. ගෙදරදිම තියෙන කම්කටොළු අස්සෙම මේක යොදා ගන්නකොට මූලිකව හිත වික්ෂිප්ත වෙන ගතිය වැඩි. ඒ නිසා සමහරට භාවනා අත්හැරලා දාන්නත් ඉඩ තියෙන නිසා අර වගේ තැනකට ගිහින් අරඤ්‍යගතව ආරණ්‍ය සේනාසනයකට හරි රුක්ක මූලගතව විවේක ඉඩමක පරිසරයක ගහක් මුලට හරි ශුන්‍යාගාරං විවේක කුටියකට ගිහිල්ලා හරි ගුරු ඇසුරෙන් ලබාගත් මේ ආනාපාන සති කමඨහන අපි අද ඒ කමඨහනෙන් විස්තර කරලා දෙන්නම්. නැත්නම් මෛත්‍රී භාවනාව වැනි භාවනාවක වුණත් පුළුවන් එක අරමුණකට හිත නංවා ගන්න උත්සාහ කරනවා. හුස්ම ඇතුල් වෙනකොට හුස්ම වදින ස්ථානෙට හිත පිහිටෙවම සති නිමිත්ත කියලා කියනවා. නාසිකාග්‍රේ උඩුතොල වගේ ඒ තැනක හුස්ම වදින වෙලාවේ දැනගන්න ලැබෙනවා හුස්ම ඇතුල් වෙන බව. වදින බවනේ දැනගන්න තියෙන්නේ. හිතන්න සත්ගායනා කරන්න නෙවෙයි. අස්වාස පස්වාස කියලා සමහරට මුලින් අර හිතින් කියවනවා හිත එක්තෙන් කරගන්න. නැත්තම් ගණනා ක්‍රමයට 1 1 කියලා 2 2 කියලා ගණන් කරනවා. ඒකත් මූලික අවදි කමක් නැහැ. නමුත් ටිකක් හිත පුරුදු වෙනකොට මේ සඳහා දැනගන්න විතරයි තියෙන්නේ හුස්ම වදිනවා පිට වෙද්දි වදින. ඇතුල් වෙද්දිත් වදිනවා පිට වෙද්දිත් වදිනවා. ඒක වැටහෙන්නෙම නැත්තම් සමහර අයට මේක දැනෙන්නේ නැහැ. එහෙනම් යෝජනා කරනවා කුසෙහි පිම්බීම පිම්බෙන බව. හැකිලීම හැකිලෙන බව. ඒක හොඳට දැනෙනවානේ. ඒත් දැනෙන්නේ නැත්තම් අත පොඩ්ඩක් බඩට තියාගෙන බලන්න ඕනේ. මේ පොට්ටබ්බ ධාතුවයි බලන්නේ. වායෝ පොට්ටබ්බ ධාතු. හුස්ම ඇතුල් වීමේදී කුස පිම්බෙනවා. හුස්ම පිටවීමේදී නාසයෙන් කුස හැකිලෙනවා. මේ මොනවා හරි කමන්නේ මේ අරමුණු දීලා තියෙන්නේ පහසුවට හිත එක්තෙන් කරගන්නනේ දීලා තියෙන්නේ. උපක්‍රමයක් මේක. එයනෝ පවත්වගෙන යනකොට හැබැයි එකපාර අරකෝ වගේ අරමුණු බහුල නිසා පරණ අරමුණු වලට දරුවෝ කෙරෙහි, ගෙවල් දොරවල් කෙරෙහි කරන්න තියෙන යුතුයකම් කෙරෙහි හිත පනින්න පුළුවන්. ඒ හිත පැනීමට කියන හිත පිට ගියා. නැත්නම් වික්ෂිප්ත වුණයි කියලා. සමහරට මේ ගිහපු ගමන් දැනගන්න බෑ. අදාළ අරමුණ ඔස්සේ යනවා. දැන් දරුවෝ ගැන හිතුවොත් දරුවන්ගේ විස්තර කල්පනා වෙනවා. ගෙදර ගැන හිතන්න ගියොත් ගෙදර විස්තර දිගේ යනවා ඉස්සරහට. යම් කිසි වෙලාවක සිහිය පිහිටියට පස්සේ දැනගන්න පුළුවන් හිත පිට ගිය බව. හිත පිට ගිය බව දැනගන්න එක ලොකු දෙයක්. නැත්නම් සමහරක් අය විනාඩි ගණන් එක දිගට යනවා. ඒ අරමුණේම බැහැ ගන්නවා. කමටහන අමතක වෙනවා. එහෙනම් දැනගත්ත තැනදීම නැවත සතිය පිහිටනවා. සිහිය ඇති බව. මනුෂ්‍යකම කියලා කියනවා. සතිමත් වෙන්න මේ ෂණය මම දැන් මෙතන මේ මොහොත විඳින්න. දැන් මේ භාවනා කරන හරි බණහන වෙලාව දැන් ගන්න. දේශකයන් වහන්සේ දේශනාව සතිමත්ව කරනකොට ශ්‍රාවකයෝ එක්තැන් වෙලා බොහොම හොඳින් වාඩි වෙලා සතිමත් අහනකොට අපට දැනෙනවානේ අපි සජීවීව මේ මොහොත විඳින බව, ජීවත් වෙන බව. අන්නේ ජීවත් වෙන ගතිය දැනගන්න එක තමයි සතිය කියන්නේ. දැන් මේ මොහොතේ මම බණ අහනවා. මේ වචන ඇහෙනවා. ශබ්දය ඇහෙනවා. ඒක මානසිකාර කරන නුවණින් විමසනවා. ඒ වගේ අරමුණ ගැනත් එහෙමයි. හුස්ම රැල්ල වදින තැන මානසිකාරයෙන් දැනගන්න තියෙන්නේ. සිහිය පිහිටවන්න වෙනවා එතෙන්ට. නැත්නම් කුසට කොහෙට හරි ශබ්ද එනවනම් බලෙන් හිත තියන් ඉන්න බෑ. ශබ්දය දැනගන්නවා. ගෙවිලා යනවා. ආයෙ අරමුණට එනවා. ඔහොම තමයි වෙන්නේ. එහෙනම් පිට ගිය සිත නැවත එනවා. ආයෙ පිට යනවා. ආයෙ එනවා. පිට යනකොට යන බව නැත්නම් වික්ෂිප්ත වෙනකොට වික්ෂිප්ත වෙන බව දැනගන්නවා සතියෙන්. නැවත හිත පිහිට ගන්නවා අරමුණේ. ඔහොම උත්සාහ කළා ටිකක් දියුණු වෙනකොට භාවනාව පිටට යන ගතිය අඩු වෙලා අරමුණේ සිත තැම්පත් වෙනකොට අපි කියනවා සමාධිය ඇති වෙනවා. උපචාර සමාධිය කියලා දැන් මුලින් කියන්නේ ආලෝක සංඥා ගැස්සෙමින් වගේ එන්න පුළුවන්. නිශ්චලම නැහැ චංචලයි. ටිකක් තව දියුණු මේක නිශ්චල වෙනවා. සමාධිය තහවුරු වෙනවා. අර්පණා සමාධියට හිත යොමු කරනවා. ප්‍රථම ධානයට සමවදින්නට අදිෂ්ඨාන කරනවා. ඒතර විතක්ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය, සැපේ එකඟ බව තියෙන ප්‍රථම ධානය ලැබෙනවා. ඒ ධානයේ පැයක් දෙකක් වශී කරගෙන අනතුරු දෙවන ධානයට සම්වදිනවා. ඒක අදිෂ්ඨාන කරගන්න. එතෙන්දි විතක්ක විචාර නැති වෙලා සමාධියෙන් උපන් ප්‍රීතියත් සැපයත් එකඟ බවක් තියෙන දෙවැනි ධානයට සමවදින ලැබෙනවා.
දෙවෙනි ධානයත් එහෙම පැයකට දෙකකට වශී කරගෙන පුරුදු කරගෙන නැවත තුන්වෙනි ධානයට සම්වදින්න අදිෂ්ඨාන කරනවා. එතකොට අර ඇති වුණා වූ ප්‍රීතියේ දොස් දැකලා ප්‍රීතිය රාගයට බරයි, ලෝභයට බරයි කියලා ප්‍රීතිය ප්‍රහාණයෙන් සැපයත් එකඟ බවත් පමණක් ඇති තුන්වෙනි ධ්‍යාන ලබාගෙන වශී කරගෙන වාසය කරනවා. තුන්වෙනි ධ්‍යාන ඉක්මවා පිරිසිදු උපේක්ෂාව සහිත සතිපාරිශුද්ධිය සහිත සතරවෙනි ධ්‍යානයට සම්වදිනවා. කැමතිනම් එයින් අෂ්ඨ සමාපatti ලබන්නට ආකාශය අනන්තයි කියන අරූප සංඥාවට යනවා. අනන්තෝ ආකාසෝ. එහෙම වැඩිමෙන් හිත සමාධිමත් වීමට කියනවා ආකාසානංචායතන අරූප සමාධිය ධානය. එයත් ඉක්මව තවත් සියුම් කරන්න විඥාණය අනන්තයි අනන්තෝ විඥානෝ කියලා හිතලා ආකාශය අනන්තයි කියන ධානය ඉක්මවාගෙන ඊට වඩා ගැඹුරු අරූප ධානයක් වන විඥානංචායතන ධානයට අරූප ධානයට සම්බන්ධිනවා. ඒකත් වසී කරගෙන එයත් ඉක්මවාගෙන ඊටත් වඩා සියුම් වන ආකින්චඤ්ඤායතන ධානයට සම්වදින්න අදිෂ්ඨාන කරනවා. නත්ති කිංචීති කිසිවක් නැත කියන සංඥාවෙන් තමයි මේ ආකින්චඤ්ඤායතන සමාධිය ලබන්නේ, ධානය ලබන්නේ. එයත් වශී කරගෙන වඩල කාලයක් ඊළඟට ඊටත් වඩා සියුම් වන සංඥාව ඇත්තෙත් නැත්තෙත් නැහැ. නේව සංඥානා සංඥායතනට සම්වැදීමෙන් අෂ්ඨ සමාපatti ලාභී වෙන්න පුළුවන්. මේ උපරිමාකාරය කියන්නේ. මේ අටම නැතත් එක දහනකින් සමාධියකින් උනත් විපස්සනාවට හැරෙන්න පුළුවන්. ඒක කරදර කරගන්න එපා. මේ සම්පූර්ණ ක්‍රමයයි අපි මේ දේශනා කරන්නේ අද. පරිපූර්ණව අඩුවක් නැති වෙන්න. සමහරෙට හිතෙන්න පුළුවන් අරූප ධානය වැඩුවොත් ස්වාමීන් වහන්සේ අපි අරූප ලෝකයයිද නැත. නිවන නම් අරමුණ, නිවනට මෙහා හමු වන සෑම දෙයක්ම නිවනට උපකාර පමණයි, උපචාර විදි පමණයි. එහෙම අරූප ලෝක ඉපදින්නේ අරූප ධානය වසී කරගෙන මරණයටපත් වුණොත්. ධානයෙන් විතරක්. අපේ අදිෂ්ඨානයේ ධානයේ නතර වෙන එක නෙවෙයිනේ. හරියට මේ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ සමාධිය තමයි මේ කතා කරන්නේ. මග කොටසක්. සම්පූර්ණ වෙන ප්‍රඥාව කරා යන්නට අවශ්‍යයි. හරියට අරටුවක් සොයාගෙන යන කෙනෙක් සීලයෙන් අතර වීම අර ගහක පොත්ත අල්ලගත්තා වගේ කියනවා. ඊට පස්සේ එළිය වගේ සමාධිය ඒවා ඉක්මවාගෙන අරටුව වෙන නිවන කරාම යනවා, නතර වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා. හිත කරදර කරගන්න එපා. අරූප ධාන අභව්‍යයිද නැහැ. එහෙම නැහැ. අරූප ලෝකයයි අභව්‍ය. අසඤ්ඤ ලෝකයයි අභව්‍ය. අසඤ්ඤ ලෝකයේ ඉපදුනොත් කල්ප 500ක් යනතුරු විඥාණය වැඩ කරන්නේ නැහැ. සංඥාව නැහැනේ. ඒ නිසා මේ කල්ප 500ට බුදවරු පහළ වුණොත් බණ අහන්න බැරි වෙනවා. කාලය අපත යනවා විතරයි. ඒක දුකක් නෑ හැබැයි. එතන ඉන්න පුළුවන්. කල්ප 500ක් ඉන්න. හැබැයි ප්‍රයෝජන ගන්න බැරි කම අභව්‍යය කියන්නේ. તો දුකක් වෙනවා අපාය ගියා වගේ ගන්න වෙයි ඒක. බොහොම නිදහසේ ඉන්නවා. මොකුත් නෑ අරමුණු. ඒක අසඤ්ඤ කියන්නේ. අරූපවලත් එහෙම අරූප ධාන හතරෙන්ම අරූප ලෝක හතරක් තියෙනවා. මහා කල්ප 20000යි ආකාසානංචායතනෙට. මහා කල්ප 40000යි විඥානංචායතනෙට. මහා කල්ප 60000යි ආකින්චඤ්ඤායතනෙට. මහා කල්ප 84000යි නේව සංඥා නා සංඥායතන. මේකෙන් හිතා ගන්න තියෙන්නේ මේ මහා කල්ප ගානෙන් පේන්නේ මේ ප්‍රණීත බව, මේ කුසලයේ බලවත් බව. මේ අරූප ධානය එච්චර බලවත්. ඒ නිසා මේ බලවත් ධානයෙන් තමයි අර්චකකල් සුගතියේ මේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අභව්‍යය කිව්වේයි. දුක නිසා නෙවෙයි, සුවයි. හැබැයි බුදුබණ අහන්න ලැබෙන්නේ. ඒ අතර කාලයේ පහළ වන ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා අහන්නට ලැබෙන්නේ නැති නිසා ඒ කාලේ නිවන අවබෝධ වෙන්නේ. හැබැයි සුවයෙන් ඉන්නවා. කිසිම දුකක් නැතුව ඉන්න පුළුවන්. ඒ බව පෙරල වෙන් කළ තේරුම් ගන්න. නැත්නම් ඒක අර අපාය ගියා වගේ සමහරු හිතනවා නෑ. ඒකත් සුවයක්. නිවනට මෙහා තියෙන උපරිම සුවය නේව සංඥා නා සංඥායතනය. ඒතර මහා කල්ප 84000ක් අපාය දුක, ජාති ජරා මරණ දුක් නැතුව ඉන්නවා. හැබැයි ගැටලුව
කල්ප 84000න් පස්සේ නැවතත් සුගතියට වැටිලා ආයේ මනුස්ස ලෝකෙට ගිහින් සමහරට එවැනි කෙනෙක් අපායට යන්නත් පුළුවන් අකුසල් කරගෙන පසුව. ඇයි? නිවන අවබෝධ නොකළ බැවින් සසර ගතියට වැටිලා නිසා. ඒ බය තියෙනවා. අතන දුක නැහැ. ඒක වරදව ගන්න එපා. හැබැයි එතෙන්ට යන්න නෙවෙයි දැන් මේ භාවනා කරන්නේ. මේ ධාන ටික අවශ්‍ය වෙනවා විපස්සනාවට. නැත්නම් නිරෝධ සමාපatti වෙන සමාපත්තින සම්මදින්න මේ ධාන 8 අවශ්‍යයි පිළිවෙලින්. ඒ නිසා ඒ රහතන් වහන්සේලා මේවා උපදවගෙන තමයි විපස්සනාවට හැරුණේ. ඒ ධාන වලින් නැගී සිටලා විපස්සනාවට බර වෙනවා හිත. නාම රූප දෙක සම්මර්ෂණය කරනවා. නාමය වනාහි වේදනාව, සංඥාව, සංකාර, විඥාන. ඔය දැනෙන ස්වභාව ටිකනේ විඳිනවා. හඳුනා ගන්නවා. චේතනා පහළ වෙනවා. ඒවා දැන ගන්නවා විඥාණයෙන් 4 ආකාරයකින් නම් කරන මේ නාමය. ඒ නාමය පිහිටා තියෙන්නේ රූපයක් නිසා. හෘද වස්තු රූප මුල් කරගෙන මේ මුළු කය ගතෝ පඨවි ආපෝ තේජෝ වායු. මේ දෙක වෙන් කර ගන්නවා. මේක නාමයයි මේක රූපයයි. ඒ නාම රූප දෙකේ යථා ස්වභාවය මොකද්ද? බලන් ඉන්නකොට පේනවා මේ හුස්ම ගෙවිලා යනවා. පිම්බීම හැකිලිම ගෙවිලා යනවා. ඇහෙන ශබ්ද ගෙවිලා යනවා. ශබ්ද රූපනේ ගෙවිලා යනවා. ඒ ශබ්ද දැනගන්න හිත ඒ තැන නිරුද්ධ වෙලා යනවා. රූප ගෙවිලා යනවා. ඒ රූප දැනගන්න හඳුනගන්න සංඥා වේදනා විඥාන සංකාර ඒ තැන් වල නිරුද්ධ වෙලා යනවා. හට ගන්නවා, පවතිනවා, නිරුද්ධ වෙනවා. වේදනාවත් එහෙමයි හට ගන්නවා, පවතිනවා, නිරුද්ධ වෙනවා. සංඥාවත් එහෙමයි හට ගන්නවා, පවතිනවා, නිරුද්ධ වෙනවා. චේතනා චෛසිකත් ඒ මොහොතේ හට ගන්නවා, පවතිනවා, නිරුද්ධ වෙනවා. විඥානයත් ඒෂනේ හට ගන්නවා, ඒෂනේ පවතිනවා, ඒෂනේ නිරුද්ධ වෙනවා. එහෙමම කෝටි ලක්ෂ වාර වශයෙන් මේවා ඒ තැන ඒ මොහොතේ හටගෙන නිරුද්ධ යනවා කියන අවබෝධය වචනෙන් නෙවෙයි තමා තුළින් ප්‍රත්‍යක්ෂව භාවනා ඥාන තුළින් දකින්න ලැබෙනවා. උදයබ්බේ ඥාන කියලා කියනවා. සම්මසණයෙන් පස්සේ උදයබ්බේ. උදයවය සංස්කාර හට ගන්නවා, පවතිනවා, නැති වෙනවා. උදය කියන්නේ හට ගන්නවා, වය කියන්නේ නැති වෙනවා. ඔන්න ක්‍රමක්‍රමයේ අර සමාහිත යථා භූතං පජානාති කියන ණයෙන් සමාහිත වූයේ යථා භූතේ ඇති සැටි මනවින් අවබෝධ වෙනවා. ඒ මාර්ගයේදී වෙන දෙයක්. වචනයෙන් කිව්ව නිසාවත් බණ අහලවත් ඒ අවබෝධය ගන්න බෑ. ඒකට භාවනා කරන්නම ඕන. භාවනා කරන්න ඕනේ කියන්නේ මේ වගේ දේශනාවක් අහනකොට උනත් සමාහිතව සිතකින් ඇහුවොත් ඇස් පියාගෙන එහෙම ඒක ඇතුළේදීම මේ අනිත්‍ය වැටහෙන්නත් පුළුවන්. මොකද දේශකයන් වහන්සේ කියන වචන අකුරක් පාසා ඉපද නිරුද්ධ වෙනවා. ශබ්ද රූපය විතරක් නෙවෙයි බිඳෙන්නේ. ඒ අහන සිත පවා ඒ ඒෂනේ කෝටි ලක්ෂ වාරයක් බිඳි යනවා නේද? පවතින හිතක් නෑනේ එක දිගට. ඉපදි පැවත නිරුද්ධ වන නැත්තම් උප්පාදෝ පඤ්ඤායති. වයෝ පඤ්ඤායති. තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. ඉපදීමක් පේනවා, නැතිවීමක් පේනවා, පවතින වෙලාවේ වෙනස් වෙවි පවතිනවා. නම් මේ හැම ශරණයකම බිඳි යන සිතක කොහෙද නිට්ටය බවක්, සුඛ බවක්, මගේ කියන බුල ආත්ම බවක් ඇත්තෙම නැහැ. මේ හැම ශරණේ නිරුද්ධ වන සිත අනිත්‍යයි. ඒ හැම ශරණේ නිරුද්ධ වන සිත දුකයි. ඒ හැම ශරණේ නිරුද්ධ වන සිත අනාත්මයි. මගේ කියන්න බෑ. නිරුද්ධ වෙනවනේ. නිරුද්ධ වෙන්නේ නැති හිතක් හම්බුනොත් අන්න ඒ හිත මගේ කියන්න පුළුවන්. ඒ හිත සැපයි කියන්න පුළුවන්. ඒ සිත නිට්ටයයි කියන්න පුළුවන්. නිවනේ ස්වභාවය ඒකයි. නිට්ටයයි සැපයි. නිරුද්ධ වෙලා නැති වෙලා යනවා කියලා එකක් නිවන නැහැ. නිවන කියන්නේ නිවුණා. නැති උණයි කියන එකමනේ. ඒක ආයෙ නැති වෙන දෙයක් නෑ. අවසానයි. ඒ සාරේ බිඳි යන එක අවසන් කරගත්තා. හැබැයි මෙතන අරමුණු රූප වශයෙන් එන ඒවත් ගෙවෙනවා. ශබ්ද වශයෙන් එන ශබ්ද රූපයත් ඒ තැන බිඳිලා යනවා. ගන්ධ රූපයේ ගඳ සුවඳ උනත් එතනම නිරුද්ධ වෙනවා. ආහාර ගන්නකොට ආහාර පානවල තියෙන රසයේ ජීවහා ධාතු වෙදි රස රූප වශයෙන් බිඳි යනවා. නිරුද්ධ වෙලා යනවා. කයට දැනෙන සීතල උණුසුම ආදී පොට්ටබ්බයෝ ඒ තැන ලැබෙන තැනම නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශේව
එතනම නිරුද්ධ වෙනවා. හිතට එන අරමුණුත් එතන නිරුද්ධ වෙලා යනවා. අන්න ඒක හොඳට දැනගන්නවා. විපස්සනා ඥාණයෙන් දැනගන්නවා, අවබෝධ කරගන්න එකට කියනවා උද්‍යප්පය ඥාන. ඊට පස්සේ භංග ඥානයි. දැන් මේ දැනගත්ත ඇති වෙන නැති වෙන එකේ ප්‍රකට වෙන්නේ ඇතිවීමට වඩා දැන් තව දියුණු කරනකොට ඊළඟ ඥානයේදී නැති වෙනවා විතරයි පේන්නේ. ඇති වෙනව නෙවෙයි දැන් පේන්නේ. නැති වෙනවා භංග ඥානය නිරුද්ධ වෙනවනේ. නිරුද්ධ වීම ගොඩක් විතර හැම තැනම නැති වෙනවා. රූප නැති වෙනවා, ශබ්ද නැති වෙලා යනවා, ගන්ධ රස පහස ඒව දැනගන්න හිත ඒ තැන නිරුද්ධ වෙවි යනවා. නැතිවීම ගොඩක් දකිනවා. නැතිවීම ගොඩ දකින්නකොට ශ්‍රාවකයට හට ගන්න එතනම ඥානයක්, බය ඥානය. මේ නිට්ටයයි සැපයි කියලා හිතාගෙන හිටපු, මම මගේ කියලා හිතාගෙන හිටපු රූප සද්ද ගන්ධ රස පහස පංචකාම අරමුණු සියල්ල බිඳි යනවා කියන්නේ බයක් නේද? ආස්වාද නැති බව නේද? ආදීනව නේද තියෙන්නේ? දුක නේද මේ තියෙන්නේ? මමය කියලා මවාගෙන හිටපු මේ ශරීරයේ සහිත ලෝකයම නිරුද්ධ වෙනවා. ඒ නිසා නිරුද්ධ වෙලා යන ලෝකයේ කෙරෙහි බය හට ගන්නවා. ඒකට කියන බය ඥානය. බය ඥානය කියන්නේ හීනෙන් බය වුණාසේ, හොල්මනකට රෑ 12ට බය වුණා වගේ ඇතිවෙන බයක් නොවේ. වෙවුලල යන බයක් නොවේ. අවබෝධයෙන් යුතු බයක්. සසර බය කියලා එකට කියනවා. එහෙනම් මෙතන මේ සියල්ල නිරුද්ධ වෙවි යනවන ආයේ ඉපදුනත් ඔච්චරයි. සසරම ඔච්චරයි. නිරුද්ධ වෙන එකක් විතරයි තියෙන්නේ. ඒ නිසා මෙහෙම සසර ගමනට ඇති වෙන්නේ බයක්මයි. නැවත ඉපදෙන්න එයාට හිතෙන්නේ නැහැ ඊට පස්සේ. බය ඥාණයෙන් පස්සේ ආදීනව පේන්න ගන්නවා. මේ කය, මේ සිත පරිහරණය කරගෙන මේ ජීවත් වෙන එකම ආදීනවයක්. වෙහෙසක්, දුකක්. ශරීරය පවත්වන්න ආහාර ගන්න, පිළිදැගුම් කරන ඖෂධ ගන්න, ඉඳුම් හිටුම් පවත්වන්න ඕන, ඉරියව් පවත්වන්න ඕන. මේ හැම සෙනෙයම ආදීනවේ පේනවා. මොන කරදරයක්ද, මොන දුකක්ද, මොන වදයක්ද? මේ සංස්කාරයන් කියන්නේ ආදීනව ගොඩක්. මේක නැත්තම් කොච්චර හොඳද කියලා ආදීනව ඥානය පහළ වෙනවා. ආදීනව නිසා නිබ්බිදා වෙනවා. ඒ කියන්නේ එතනම ඊළඟට කලකිරෙනවා මේ සංස්කාරයන් කෙරෙහි. මේ රූප, ශබ්ද, ගන්ධ රස පහස මේ ශරීරය කෙරෙහි, හිත කෙරෙහි කලකිරෙනවා. මේ කිසි අස්වැසිල්ලක් නැහැ, සතුටක් නැහැ. නැති වෙලා යන ගොඩක්මයි තියෙන්නේ, දුක් ගොඩක්මයි. හට ගන්නව නැති වෙනවා, ඊපස්සේ නැති වෙනව විතරක් වෙන බයක් හටගත්ත ආදීනවත් දැක්ක දැන් එහෙනම් මේ ආදීනව සහිත සංසාරේ මොකටද ආයේ පතන්නේ? ඉපදිලා මොකටද? ආයේ මොනවත් පතන්නේ මොකටද? ඒ හට ගන්න හැමදේම නිරුද්ධ වෙනවා නම්, ඒක බයක් නම්, ඒක ආදීනව සහිත නම්, ඒකට ආස කරන්න බෑ. ඒකට කලකිරෙන්නයි තියෙන්නේ. ඒකට කියන්නේ සංස්කාරයන් පිළිබඳ යථාභූතයෙන් දැකලා අවබෝධයෙන් කලකිරුණා. නිබ්බිදා ඥාන. නිබ්බිදා ඥානිය යුතු කෙනාට ඇති වෙනවා නිදහස් වීමේ කැමැත්තක්. සසරින් මිදීමේ කැමැත්ත. වසංගත රෝගින් ඉන නගරයක ඉන්න බුද්ධිමත් කෙනා ඒ නගරයෙන් පැනලා යන්නේ කවදාද, කොහොමද කියලා හොයන ක්‍රමයක්. ඇයි තව දුරටත් හිටියොත් වසංගතේ මටත් හැදෙනවා. පහුගිය කාලේ තිබුණේ වසංගතයක්. ආන්නේ වගේ. ඒ රෝගින් ඉන්න තැනින් පැන ගන්න හිතනවා වගේ. ගිනිගෙන දැවෙන ගොඩනැගිල්ලකින් එළියට පැන ගන්න කොහොමද කියලා උපාය සොයනවා වගේ, උත්සාහ කරනවා වගේ. මේ ගිනිගෙන දැවෙන ආදීනව සහිත, දුක සහිත සසරින් ගැලවෙන්නේ කොහොමද? මේ කයකින් සිතකින් ගැලවෙන්නේ කොහොමද? කොහොමද ගැලවෙන්නේ? කයක සිතක් පහළ නොකරගෙන, සිතකට කයක් පහළ නොකරගෙන, සිත නිරුද්ධ කරලා කය නිරුද්ධ කරන ප්‍රතිපදාව. ඒ තමයි නිවන. මේ මාර්ගයේ කෙලවර තියෙන නිරෝධේවත් නිවන. නිවනේ තියෙන කය නිරුද්ධ වෙනවා. ඒකට කියන ස්කන්ධ පරිනිර්වාණය. ක්ලේශ පරිනිර්වාණය. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගඵල කෙලවර අරිහත්ත්වයේ තමයි මේ ක්ලේශ පරිනිර්වාණය වෙන්නේ. රාග,
ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීම. නමුත් ශරීරය නිරුද්ධ වෙන්නේ ඒ රහතන් වහන්සේගේ ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ ඒ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ ශනේදී ඒ නිකලෙස් උතුමන් වහන්සේ කියන්නේ කලින් ක්ලේශ පරිනිර්වාණය කරගත්තු මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සම්පූර්ණයෙන් මේ දුකින් මිදෙන්නේ ස්කන්ධ පරිනිර්වාණයේදී. එතකොට කියන ශරීරයන් නිරුද්ධ වුණා ධාතු බවට පත් වුණා. ආදාහණය වෙලා අලු බවට පත් වෙනවා. ඒව ධාතු කියලා වඳින්න ගන්න භාග්‍යතුන් වහන්සේ කෙනෙක්ගේ ශරීරය නම් ධාතු. පසේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය නම් ඒත් ධාතු. රහතන් වහන්සේගේ ශරීරය නම් ධාතු බවට පත් වෙනවා. පූජනීය වෙනවා. එසේ පූජනීය වෙන්නේ නිවන අවබෝධ කරපු අයවයි. පෘථග්ජන ශ්‍රාවකයෝ නොවේ. එසේනම් මේ මිදෙනු කැමැත්ත ඇති වෙන්නේ කොමකින්ද? සංසාරයෙන් මිදුණු කැමැත්ත. සංසාරේ ගිනිගෙන දැවෙන ගෙයක් නම් එළියට පනින්න ඕනේ. වසංගත රෝගීන් පිරි නගරයක් නම් දුවලා එළියට යන්න ඕනේ. ආන්න ගැලවුණා වෙනවා. සංසාරයෙන් එළියට පැනීම, සසරින් දුවලා යාම නිවන කියලා හඳුන්වනවා. ඒ නිවන කෙරෙහි පටිසංකා ඥාන වලින් නැවත නැවත විපස්සනාවෙන් පිළිපදිනකොට සංඛාර උපේක්ෂාවට වැටිලා හටගත්තු සංස්කාර නිරුද්ධ වෙනවා කියලා දැක්ක කියලා ලොකු සතුටකුත් නැහැ දැන්. අර කලින් තිබුණු සසර බය ලොකුවට දැන් හිතන්නෙත් නැහැ. දැන් සංසිඳිලම ඉන්නවා. බොහොම උපේක්ෂකව ඉන්නවා. කියන්නේ සැපක් දුකක් බලන්නේ නැහැ, දරන්න යන්නේ නැහැ, හිතන්න යන්නේ නැහැ, ඒ පිළිපදින්න මුකුත් යන්නේ නැහැ. පාඩුවේ භාවනා යෝගීව සිහිය පවත්. ඒ සිහිය පවත්වනකොට තියෙන ලක්ෂණය මොකද්ද? උපේක්ෂාව. සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාව. කාය සංස්කාර කෙරෙහි, වචී සංස්කාර, මනෝ සංස්කාර, වේදනා සංඥා මේ සියල්ල කෙරෙහිම තියෙන මදහත් සිත. කොහෙටවත් බර වෙන්න යන්නේ නැහැ. ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. එහෙම හිතලා කරනවනේ ඉබේටම සංවර වෙනවා මෙතෙන්ට ඇවිල්ලා. දැන් මිදෙනු කැමැත්තාව පටිසංකාවෙන් උත්සාහ කරගෙන යන වෙලාවේ ඔන්න එනවා උපේක්ෂාව. මේ ඥාණය බුදු පසේ බුදු අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක බෝධි ප්‍රාර්ථනා කරන ශ්‍රාවකයන්ට ලැබුණට පස්සේ ඔවුන් වහන්සේලා එතනින් ශ්‍රාවකයෝ එතනින් භාවනාව නතර කරනවා. හේතුව එතනින් නතර කරන්නේ අර බෝධි ප්‍රාර්ථනා විෂ්ඨ වෙන්නේ නැහැ සෝවාන් වුණොත්. සෝවාන් වුණොත් පිරිනවම් පානවනේ ආත්ම භාව කීපයකදී 7කදී උපරිම. ඒ නිසා මේ බුදු පසේ බුදු මහරහත් බෝධි ප්‍රාර්ථනා කරන ශ්‍රාවකයෝ මේ தත්ත්වයට ඇවිල්ලා එතනින් නතර කරනවා. නිවන ප්‍රාර්ථනා කරන දැන් මෙතනින් අවසන් කරගෙන යනගෙන එයා ඉස්සරහට යනවා. එයාට ගෝත්‍ර භූ ඥාන, අනුලෝම ඥාන වශයෙන් නිවනට අනුලෝම වන ඥානය කියනවා. අනුලෝම ඥානය ගෝත්‍ර භූ කියනවා. පෘථග්ජන ගෝත්‍රය හැරදා ආර්ය ගෝත්‍රයට මාරු වෙනවා. සෝවාන් මාර්ගක්ෂණයෙන් අනතුරුව සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයේ ශනේදී සිදු වෙන්නේ අර මාර්ගක්ෂණයේදී කපා දෙන සංයෝජන 3 නිසා. ඒ සංයෝජන 3 නැතිවීම නිසා තමයි ඊළඟ ශනේදී මේ සුවය ලැබෙන්නේ. ඵල සුවය. සෝවාන් ඵලයේ සුවය කුමක්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධ පහ මගේ ආත්මය කියලා දැඩිව ගත්තු එක නැති වෙනවා. මම කියන දෘෂ්ටියෙන් මිදෙනවා. ඒ මම ආයනෙන් මිදීමට කියන සක්කාය දෘෂ්ටියෙන් මිදුණා සෝතාපන්න ආර්යයන් වහන්සේ. සීල වෘත සමාදානයෙන් නිවන් දකින්න බෑ කියන එක දැනගන්නවා. බුදුරජාණන් වහන්සේ ගැන සැක දුරු වෙනවා. ධර්මයේ පිළිබඳ සැක දුරු වෙනවා. ඒ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කෙරෙහි සැක දුරු වෙනවා. අතීත සසර ගැන සැක දුරු වෙනවා. අනාගත සසර ගැන සැක දුරු වෙනවා. ඒ දෙක කෙරෙහිම සැකය දුරු වෙනවා. සීලානිසංස පිළිබඳ සැක දුරු වෙනවා. පටිච්චසමුප්පාද ණය ක්‍රමයේ පිළිබඳ සැක දුරු වෙලා ඒක නිස්සක වෙනවා. අවබෝධයටපත් වෙනවා. අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්ත වෙන මේ ශ්‍රාවකයා සෝවාන් වෙච්ච ගම දැන් ඵලයටපත් වෙන ඊළඟ ශනේ එතනින්ද අවිච්ඡ ප්‍රසාදයි. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ධර්ම ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි මේ මහ රහතන් වහන්සේලා කෙරෙහි නොසලෙනා ඉන්ද්‍රකීලයක් බඳු පැහැදීම ඇති වෙනවා. ජීවිතේ නැති කරන අයකවත් මේක නැති කරන්න බෑ. ගන්න බෑ. ඒ අවිච්ඡ ප්‍රසාදය.
චචාබිඨානානි අබබ්බෝ කාතුන්. දැන් මේ සෝතාපන්න ආර්යයන් වහන්සේ පව් හයක් කරන්නේම නැහැ. මව් මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, රහතුන් වහන්සේලා මරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ නමගේ ඇඟේ ලේසලවන්නේ නැහැ. සංඝ බේදේ කරන්නේ නැහැ. මෙලෝ පරලෝ නැත කියලා ගන්න නියත මිත්‍යා දෘෂ්ටිය ගන්නෙ නැහැ කියනවා. අපායගාමී අකුසල් කරන්නේ නැති නිසා සතර අපායෙන් ගැලවෙනවා. නතේ ගමිස්සන්ති අපාය. පහාය මානුසං දේහං දේවකායම් පරිපූර්ණස්සන්ති. සතර අපායට යන්නේ නැහැ. මේ මනුෂ්‍ය කය හැරදා දේව කයටපත් වෙනවා. සෝතාපන්න ආර්යයන් වහන්සේ ලබන සුව. සෝතාපට්ටි සංයුත්තේ විස්තර කරනවා. සෝතාපන්න ශ්‍රාවකයේ ගෙවානිම කළ දුක සතර මහා සාගර ජලය වගේ. එම ශ්‍රාවකයාට විඳින්න ඉතුරු දුක ජල බිඳු දෙකක් වගේ. සමහර විට මේ ජීවිතයේම ඉතුරු මාර්ගඵල අවබෝධ කරලා රහත් වෙනවා. ඒක බීජ කියන කොටසින්. කෝලංකෝල කියන්නේ ආත්ම භාව 7ට මෙහා 2 3 4 5 6 වශයෙන් එවැනි ආත්ම භාවයක් ඇතුළතදී අරිහත්ත්වයට පත් වෙන පිළිවෙලින්. සත්තක්කත්තු පරමයි කියලා කියන උපරිම 7 වෙනි ආත්මෙදී රහත් වෙනවා. ඊතුරු මාර්ගඵල තුන අවබෝධයෙන් රහත් වෙනවා. මෙන්න මේ தත්ත්වයට ආවේ විදර්ශනා ඥාන දියුණු කරලා අනතුරුයි. නැවත විපස්සනා වඩලා ඒ පිළිවෙලින්ම සකදාගාමි වෙනකොට කාමරාග පටික තුනී වෙනවා. තව එක භවයක් කාම ලෝකෙට ඇවිල්ලා ඊළඟට අනාගාමී වෙලා එහිදී සුද්ධාවාස ඉපදෙලා එහිදී රහත් වෙනවා. ඊට අනාගාමී ආරයන් වහන්සේ නමක් වෙනවා නම් කෙනෙක් එතෙන්දි වෙන්නේ කාමරාග පටික ප්‍රහාණය නගෙන කාම ආශාවත් තරහත් නැත්තටම නැති වෙලා යනවා. අයිසි ඉතුරු නැතුව නැති වෙනවා. එතකොට යා මනුස්ස ලෝකෙ හිටියත් දිව්‍ය ලෝකෙ හිටියත් එයා චුත වෙලා ඉපදෙන්නේ සුද්ධාවාසී. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටක කියන සුද්ධාවාස පහෙන් එකක. එහෙදි ධර්මයේ දියුණු කළ රහත් වෙලා එහෙදි පිරිනිවන් පාන. ඒ අනාගාමි ශ්‍රාවකයා. රහතන් වහන්සේ රූපරාග කියන රූපාවචර ලෝකවලට තියෙන කැමැත්ත. කියන ඉපදෙන්න සුදුසුයිනේ අනාගාමි ශ්‍රාවකයා. රූපාවචර ඉපදෙනවා. අරූපරාග අරූපාවචර ඉපදෙන්නත් පුළුවන්. ඒක රහතන් වහන්සේ ප්‍රහාණය කරනවා. මාන උසස් කොට පහත් කොට මනින ස්වභාවය දුරු කරනවා. උද්දච්ච හිතේ විසිරීම දුරු වෙලා යනවා. අවිද්‍යාව චතුරාර්ය සත්‍ය නොදැනීම දැනීම තුළින් ප්‍රහාණය කරනවා. විද්‍යාවටපත් වෙන විද්‍යා උදපාති. ආලෝක උදපාති. ආලෝකයයි විද්‍යාවයි පහළ වෙලා රහතන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදෙන නැවත උපදින්නේ නැහැ. දැන් ස්කන්ධ පරිනිර්වාණය ළඟට සිද්ධ වෙනවා. ක්ලේශ පරිනිර්වාණය තමයි මේ අරිහත්ත්වයටපත් වෙන ශනේ උනේ. ස්කන්ධ පරිනිර්වාණ කරන්න පුළුවන්. දැන් මේ ආර්යයන් වහන්සේලාට ඇති වෙන අවබෝධයට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨියවත් චතුසත්‍ය සම්මා දිට්ඨිය. දැනගත්තේ මොකක්ද? දුකක් තියෙනවා. අර මාර්ගයේදී අපි විස්තර කළේ දුකක් තියෙනවා. මොකද්ද දුක? උපදිනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා, කැමති දේවල් නැති වෙනවා, අකමැති දේවල් ලැබෙනවා. ස්කන්ධ පහ පරිහරණය කිරීම, හැඬීම් වැළපීම්, ශෝක පරිදේව කියලා කියනවා. කායික දුක්, මානසික දුක්ඛ දෝමනස්ස කියනවා. උපායාස කියන වෙහෙස කර බව. මේ සියල්ලම දුක බව ඥාණයෙන් දැනගන්න. ඒ ඥාණයට කියන දුක්ඛේ ඥානං. දුක පිළිබඳ ඥාණය. දෙවනුව පහළ වෙනවා සමුදය ඥානං. මේ සියලු දුකට පැවැත්මට හේතුව අනාදිමත් සසරේ අවිද්‍යා සහගතව කර්ම සකස් කරලා ඒ කර්ම හේතුවෙන් නැවත ඉපදිලා එතන නාම රූප හටගෙන ආයතන හයක් හටගෙන ඇස කන නාසය දිව ශරීරය මන හටගෙන ඒවට ස්පර්ශ ආයතන හයක් හට ගන්න රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු එකතු කරලා දෙනවා විඥාන හයෙන්. ඒ කියන්නේ ඇසයි රූපයයි විඥාන එකතු වුණ තැන ඇසේ ස්පර්ශය. කනයි නාසයයි සෝත විඥාන එකතු වුණ තැන කනේ ස්පර්ශය. නහයයි ගඳ සුවඳයි ගාහන විඥාන එකතු වුණ තැන නාසයේ ස්පර්ශය. දිවයි රසයයි ජීවහා විඥාන එකතු වුණ තැන දිවේ ස්පර්ශය. කයයි පහසයි කාය විඥාන එකතු වුණ තැන කයේ ස්පර්ශය. සිතයි අරමුණුයි මනසේ මනෝ විඥාන එකතු වුණ තැන මනසේ ස්පර්ශ. ඔය ස්පර්ශ ආයතන 6 ඇති වෙලා ඒ නිසා වේදනා 6 හටගෙන තුන් ආකාරයෙන් සැප දුක් උපේක්ඛා වේදනා තුල
තණ්හාව වැස ගන්නවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. නැත්නම් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. කාම වස්තු කෙරෙහි තණ්හාව හටගෙන. ඒ තණ්හාව නිසා දුක හට ගන්නවායි කියන එක. තණ්හා උපාදාන වෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, භව උපාදාන, අත්වාද උපාදාන වශයෙන්. පංචකාමී උපාදාන කර ගන්නවා. සසර භවය උපාදාන කර ගන්නවා. මම මගේ කියලා මගේ ආත්මය කියලා උපාදාන කර ගන්නවා. සීල වෘත උපාදාන කර ගන්නවා. උපාදානයෙන් නැවත භවය සකස් වෙනවා. උපදින තැනක් සකස් වෙනවා. කර්ම භව සකස් වෙනවා. කාම භව, රූප භව, අරූප භව වශයෙන් සකස් කරගෙන කුසල අකුසල් වශයෙන් නැවත උපදින මේ දුක හට ගන්නව නැවත නැවත. ඒ සමුදය දැන ගන්නවා. ඒ සමුදේ ඥානං. මේ සමුදය නිරුද්ධ කිරීමෙන් මාර්ග ඵලවලදී වෙනවා අවිද්‍යාව ප්‍රහාණය වෙනවා රහතන් වහන්සේලා විඥා උදපාදි විද්‍යාව පහළුන් නිසා. ඒ අවබෝධය ඇතිවීම නිසා නැවත කර්ම සකස් කරන්නේ රහතන් වහන්සේලා එතන ඉඳගෙන. ඒසා නැවත ප්‍රතිසන්දි වෙන්නේ නැහැ. නාම රූප නැහැ. ආයතන 6 නැහැ. ස්පර්ශ 6 නැහැ. වේදනා 6 නැහැ. තණ්හා 3 නැහැ. උපාදාන 4 නැහැ. භව නැහැ. තුන් භව නැත්නම් නව භව කියලා භව ආකාර වශයෙන් 9ක් තියෙනවා. විස්තර වශයෙන් කෙටියෙන් ගත්තොත් කාම භව, රූප භව, අරූප භව ආදී වශයෙන් නැවත හටගන්නේ නැති බව, උපදින්නේ නැති බව, දුක නැති බව. සියලු දුකින් මිදෙන බව ශාන්ති ලක්ෂණ වූ නිවනයි. නිවනේ කිසිම දුකක් නැහැ. නිවන ප්‍රණීතයි, ශාන්තයි, සුඛයි, නිට්ටයයි. පවතිනවා, අවසාන වෙනවා එතනින්. සුවයක් පවතිනවා දුකක් නැති නිසා ඒ ශාන්ත නිවන ස්කන්ධ ප්‍රහාණය සමග නිරුද්ධ වෙලාම යනවා, අවසන් වෙනවා. ඒ කියන්නේ නිවන විඳින්න කෙනෙකුත් නැති වෙන අවසානයේ. ජීවත් වෙන තුරා නිරෝධ සමාපatti වශයෙන් අර සමාපත්තියට අවශ්‍ය වෙනයි කියවනේ මේ නිරෝධයට සම්වදින්න. එතකොට ඒ ධාන වලට කින් එක සම්බන්ධ ප්‍රථම ධානයෙන් දෙවනි ධානය, දෙවනි ධානයෙන් තුන්වෙනි ධානය, තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට. ඊට ආකාසානංචායතන, විඥානංචායතනට. ආකින්චඤ්ඤය, නේව සංඥා, නාසඤ්ඤා. පිළිවෙලින් සම්මදිලා හිත නිරුද්ධ කරනවා. හිත නිරුද්ධ කරයි කියන්නේ වේදනාව සංඥා නිරුද්ධ වෙනවා. සංඥා වේදිත නිරෝධය කියලා කියනවා. හුස්ම නැහැ. විතක්ක ਵਿਚාරණේ දවස් 7ක් මනුස්ස ලෝකෙ උපරිම වශයෙන් නිවන් සුව විඳින්න පුළුවන්. නිවන සුවයයි කියන්නේ ඔන්න ඔක. මුකුත් නැතිව ඉන්න එකට. මුකුත් තියෙන එක, යම් කිසිවක් තියෙන එක දුක. කිසිවක් නැතිව තියෙන එක නැත්තම් පවතින එක, කිසිම දෙයක් අරමුණක් නැතුව පවතින එක සැප. ඒක මේ නිවන විස්තර කොට දෙන්න අපහසු වුණත් උපරිමාකාරයෙන් වචනෙන් කියන්න පුළුවන් ඔච්චරයි. අරමුණු නැතුව පවතින බව නිවනයි කියන එක. ඒක පරිනිර්වාණයේදී අවසන් වෙනවා. ආයෙ කොහෙවත් නැහැ. ඒ නිසා මේ පරම ශාන්ති ලක්ෂණ නිරෝධය නිවනම සැපයි කියලා අවබෝධ වෙනවා. ඒකට කියනවා නිරෝධේ ඥාන. මේ නිරෝධය ලබන්න භාවිතා කළ එකම මාර්ගයක්. ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ අපි වුණත් අපි හැමට තියෙන එකම මාර්ගයක්. ඒ සම්මා දිට්ඨිය පෙරටු කරගත් සම්මා සමාධියෙන් කෙලවර වන සීල සමාධි ප්‍රඥා මාර්ගය. ආන්නේ ඥානයට කියන දුක්ඛ පටිපදා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානය කියලා. ඒ ගැන අද මාතෘකාව විස්තර කරගෙන ආවේ. එහෙනම් මේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨියෙන් අනතුරුව විස්තර කරන්න තියෙන සම්මා සංකප්පය. සම්මා සංකප්පය ආකාර 3යි. දැන් දුකෙන් මිදෙන කැමති කෙනා දුක ඇතිවන ආකාරයේ කල්පනාවක දෙන්නේ. අවිහිංසා සංකල්පය. කාටවත් හිංසා නොකර ඉන්න හිතනවා. අව්‍යාපාද සංකල්පය. මෛත්‍රියෙන් ඉන්නවා. නෙක්ඛම්ම සංකල්පය. රූප සද්ද ගන්ධ රස පහසින් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ආදී කාම වස්තුන්ගෙන් නිදහස් වීමට හිතනවා. ඒ ශ්‍රාවකයා වචනේ සංවර කරගන්න. බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. හිස් වචන කතා කරන්නේ නැහැ. පරුස වචන කියන්නේ නැහැ. එහෙම වචනේ සංවර කරගන්න නිවන පිණිස හික්මෙනවා. ඒක සීලය කියලා ගන්න පුළුවන්. ඊට කය සංවර කරගන්නවා. සත්තුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, කාම මිච්ඡාචාරයෙන් වළකිනවා. එසේ වැළකීමෙන් එයා සුගතියට යන කෙනෙක් වෙනවා, නිවනට යන කෙනෙක් වෙනවා. ඒක සීලේ අංගයක් වෙනවා. කය සංවර වෙනවා. සම්මා ආජීව.
ගිහි කෙනෙක් නම් Taman ජීවත් වෙන්න කරන වෙළඳාම හෝ රැකියාව හෝ ධාර්මිකව කරන. ගොවිතැනක් නම් ඒක ධාර්මිකව කරනවා. අනුන්ගෙන් රවට්ටලා වංචා කරලා ධනෙ උපයන්නේ නැහැ. අයථා ක්‍රම වල උපයන්නේ නැහැ. අයථා වෙළඳාම් තියෙනවා, වසවිස වෙළඳාම්, මත්ද්‍රව්‍ය වෙළඳාම්, මස් පිණිස සතුන් වෙළඳාම්, වහල් වෙළඳාම්, ආයුධ වෙළඳාම් වගේ. ආයුධ කියන්නේ මිනිස්සු මරන්න පාවිච්චි කරන ඒවා. ඒවා වෙළඳාම් නොකර ධාර්මික වූ වෙළඳාමකින්, ගොවිතැනකින්, රාජ්‍ය සේවයකින්, කර්මාන්තයකින් දිවි පැවැත්වීම ගිහි ශ්‍රාවකයාට සම්මා ආජීවයයි. පැවිදි ශ්‍රාවකයා අනුන්ගෙන් ලත් භෝජනයෙන් යැපෙනවා, සිව්පසෙන් යැපෙනවා, ධර්මයේ හැසිරෙනවා. ඒක සම්මා ජීවය. සම්මා වාය. තමා තුළ උපන් අකුසල් ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. තමා තුළ සත්ව ඝාතන ආදී අකුසලයක් තියෙනවනේ, එයා ඒක දුරු කරන්න උත්සාහ කරනවා. තමා තුළ එවැනි අකුසල් ඉපදිලාම නැත්නම් ඒවා උපදවන්න නැතුවම ඉන්න උත්සාහ කරනවා. කුසල් දාන සීල භාවනා ආදී වශයෙන් ධර්ම ශ්‍රවණ වශයෙන් කරලා නැත්නම් කරන්න උත්සාහ කරනවා. කරන කුසල් වැඩි දියුණු කරන්න වීරිය කරනවා. මේ සම්මා වායාම. සම්මා සති. කායානුපස්සී වෙනවා. කයේ කය පිළිබඳ සිහිය පවත්වනවා. සිහිය යොදනවා ආනාපාන සති වශයෙන් ඔය දෙතිස් කුණප වශයෙන් භාවනා තියෙනවා. ඉරියාපත ආදී වශයෙන් ඉරියව් ටිකට කුඩා අණු කුඩා ඉරියව් වලට සම්පජඤ්ඤ භාවනාවේදී හැරීම බැලීම අතපය සෙලවීම සියල්ලට අර පිම්බීම හැකිලිම වශයෙන් කිව්වේ සම්පජඤ්ඤ භාවනාවක්. ශරීරයේ වෙන කුඩා අණු කුඩා සියලුම චලනයන්ටත් හිත යොමු කරගෙන ওই වගේ නවසීවතික ආදි වශයෙන් වඩන්න පුළුවන්. එහෙනම් කයේ කය පිළිබඳ සිහිය පවත්වනවා, භාවනා වශයෙන් සතිය පවත්වනවා. ආට වේදනාව දැනෙනකොට ඒ සැප දුක් උපේක්ෂා වේදනාව සිහියෙන් දැනගන්නවා. වේදනානුපස්සී. චිත්තානුපස්සී සමාහිත සිත, වික්ෂිප්ත සිත ආදී වශයෙන් රාග සිත, දේශ සිත, මෝහ සිත. රාගයේ නැති සිත, දේශයේ නැති සිත, මෝහයේ නැති සිත. මිදුණු සිත. ඒ විමුක්ත චිත්තය පවා දැනගන්න. චිත්තානුවස්සනාව භාවනා කරන අතරේ එන මේ සිතුවිලි දැනගන්නවා. ඒව දැනගෙන හොඳ සිතුවිලි දියුණු වෙන්න දෙනවා. අර රාග දේශ මොහ ආදී චෛසික ඒව ප්‍රහාණය කරනවා. අවසාන වශයෙන් නීවරණ පහ දැනගන්න. ප්‍රහාණය කරනවා. ස්කන්ධ පහ, ආයතන 6, චතුරාර්ය සත්‍ය, බොජ්ජංග 7 භාවනා වශයෙන් ගන්නවා. ප්‍රගුණ කරන මොකටද මේ කරන්නේ? ඒ නිවන අවබෝධ වීම පිණිස, විපස්සනාව පිණිස. සම්මා සති කියන්නේ සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවනවා, විපස්සනා වඩනවා. වඩනවයි කොට මේ අරමුණු සියල්ල දැනගෙන ඉන්න එකයි. දැනගන්න එකයි. සිහිය අවශ්‍යයි. ඒ සිහිය බලවත් වීමට කියන සම්මා සති. සම්මා සමාධි කලණුත් ඉස්තර කරා ධාන වඩනවා. මේ මාර්ගාංග 8ම එකසිතක වැඩුණු දවසේ ශ්‍රාවකයා සෝවාන් වෙනවා. මාර්ගඵල අවබෝධ කරනවා. එසේනම් අපටත් මේ සම්මා දිට්ඨිය පෙරටු කරගෙන සම්මා සංකප්පය තුලින් ප්‍රඥාව උපදවගෙන සම්මා දිට්ඨිය සම්මා සංකප්පය කියන්නේ ප්‍රඥා ශික්ෂා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ සීල ශික්ෂාව. සම්මා වායා, සම්මා සති, සම්මා සමාධි කියන්නේ සමාධි ශික්ෂාව. සීල සමාධි ප්‍රඥා හෝ ප්‍රඥාවෙන් සීලය උපදවලා සීලෙන් සමාධි උපදවලා ලබන අවබෝධය හෝ කමක් නැහැ. අපි පහසුවට කියන්නේ සීල සමාධි ප්‍රඥා. සීලයෙන් සංවර වෙලා කය වචනය. සමාධියෙන් සිත සංවර වෙලා ප්‍රඥාවෙන් අවබෝධය කරා ගිහිල්ලා සංසාරයෙන් ඈතර වෙන්නයි භාග්‍යතුන් වහන්සේ අපට මේ මාර්ගය දේශනා කොට වදාළේ. එසේනම් මෙතෙක් වෙලා මේ ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනා කිරීමෙන්, ධර්ම මනසිකාරයෙන් රැස් කරගත් ප්‍රඥා පාරමිතා කුසලය අත් ධර්ම දානය සඳහා දායක වෙනවා. සෙවණගල දණ්ඩුම සිරිවර්ධන පාමසි වෙළඳ ආයතනයේ ජයන්ත සිරිවර්ධන මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දෙපාර්ශ්වයේ මියගේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා, නිවන් සුව පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් සුජීවත්ව සිටින විජේපාල පියතුමන්ට සහ පේමාවති මාලනී යන මෑණිවරුන් දෙදෙනා නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාව
ජයන්ත මහතාට පුෂ්පා මහත්මිය නිරෝගී සුව ලැබේවා කියන පැතුම. සුගීස්සර පුතණුවන්ට සහ මෙස්සරණි මන්දාකිනි මන්දාරියන දියණිවරුන්ට නිදොක් නිරෝගී භාවය සහ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා සෙත් පතන අතර දේශකයන් වහන්සේට ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. ධර්මයේ ශ්‍රවණය කළ සැමට නිවන අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිරිවර්ධන පාමසිවඳ ආයතන සේවක සේවිකාවන්ටත් ආශිර්වාද කරනවා. සියලු යහපත උදා වේවා. ධර්ම දාන කුසල බලෙන් ඒ හැමදෙනාට උතුම් නිවනත් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති වැඩ විසු බෞද්ධ මාධ්‍යචාලි නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම ශ්‍රී කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් අපවත් වදාළ සියලු මහා සංඝරත්නයට පින් අනුමෝදන් වේවා. රට ජාති වෙන දීපදු විරෝධා රණවිරුවන්ටත් සසර ගමන සුවපත්ති නිවන පිණිස හේතු වේවා. මේ ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දාණයෙන් ධර්ම දේශනා වශයෙන් රැස් කරගත් ප්‍රඥා පාරමී සියලු කුසල ධර්මය අප සියලු දෙනාටත් දෙවියන් සහිත ලෝකවාසී සත්වයන්ට සුවසේ දානාදී පාරමී ධර්ම සපුරාගෙන සීල සමාධි ප්‍රඥා නිවන් මඟ පුරා සුවසේම නිවනින් සැනසෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකා සට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකා සට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. සාදු සාදු සාදු. දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ හම්බන්තොට උඩමලල විහෙර කළ ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජනීය රිදියකම ඉන්දාලෝක පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නියම සැලසේවායි අපි සාදුනාදනම් වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආගමන් විදුලිය මේ පැයේදී ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන්නට යෙදුණු දායකත්ව ධර්මානුශාසනාව අප මෙලෙස නිමවටපත් කරනවා. පින්වත් ඔබ හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි.